ඔන්න අදත් වෙනද වගේම මගේ channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ විනාඩි 10න් තෙල් නැතුව එළවලු රොටි හදන විදි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එන්ට හිතුන ගමන් හදාගන්න පුළුවන්. ඉතින් මේකට තෙල් ගොඩක් අඩුවෙන් තමයි යන්නේ. ඇත්තටම ඉතින් ගොඩාක් රසට මේක හදාගන්න පුළුවන්. හරිම ලේසි. පිටි අනාර ගොඩක් වෙලා පැය ගණන් පිපෙන්න තියන්න ඕනේ නැහැ. ඉතින් ඉක්මනින් හදාගන්න පුළුවන්. මම අද පිටි ග්‍රෑම් 300ක් තමයි ගත්තේ. පිටි ග්‍රෑම් 300 අපි මේක මද රස්නේ උණු වතුරෙන් තමයි අනා ගන්න ඕනේ. ඉතින් මම පිටි ග්‍රෑම් 300ට ලුණු ඇති ගානට දාගත්තා. ඊට පස්සේ අපේ මද රස්නේ උණු වතුර අපේ ඇඟිල්ල දාලා දාන්න පුළුවන් ප්‍රමාණයට තමයි උණු වතුර මද රස්නේ උණු වතුර ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ සොෆ්ට් මෝඩියක් වෙන විදිහට මේක හොඳට අනා ගන්න ඕනේ. ඊට පස්සේ මම තෙල් චූට්ටක් මේකට දාලා ආයිත් පොඩ්ඩක් මේක අනලා රෙදි අතේ ඇලෙන්නේ නැති ගානට සොෆ්ට් මෝලියක් ආවට පස්සේ මම මේක විනාඩි 6-7ක් විතර හොඳට රෙදි කෑල්ලකින් වහලා පැත්තකින් තියාගන්න. ඉතින් එහෙනම් ඊට පස්සේ අපි යමු මේකට දාන කරි එක හදාගන්න. දැන් අපි මේකට පිරවුමට දාන දේවල් ටික තේ චුට්ටක් රත් වෙන්න තියලා අපි එහෙනම් කරි එක හදාගමු. ඉතින් මම මිරිස් කරල් දෙක තුනක් ගත්තා, රාම්පේ කරපිංචා, ලොකු ලුණු ගෙඩියක් ගත්තා. ඉතින් මේ දේවල් ටික දැන් ඉස්සෙල්ලාම අබ ටිකක් දාලා තෙල් එකට ඊට පස්සේ රත් වුණාට ඒ ටික හොඳට බැදුණාට පස්සේ අපි ඊට පස්සේ අර අපි කරි එකට දාන්න හදාගත්තු දේවල් ටික දාලා ඉවරලා ඒ ටික හොඳින් ටිකක් බැදුණාට පස්සේ මම ඊට පස්සේ දාගත්තා. ඊට පස්සේ මම ගත්තේ කෑලි මිරිස් කුඩු මේස හැඳි දෙකක්, කහ කුඩු අටෙන් එකක්, මිරිස් කුඩු හැන්දක් අමු තුන පහ කුඩු හැන්දක් තමයි. ඊට පස්සේ ඉතින් අල ටික අපි තම්බලා තියාගත්තු අල ටිකත් හොඳට පොඩි කරලා කෑලි පොඩ්ඩක් හිටින්න වගේ තම්බලා අරගෙන ඒකත් දාලා ඊට පස්සේ සැමන් ටික ඉස්සෙල්ලා දානවා අල දාන්න කලින් සැමන් ටික දාගන්න. ඊට පස්සේ ඉතින් කරි එක ගාන්ට මේ වුණාට පස්සේ ඊට පස්සේ මම මේකට ගම්බිරිස් කුඩු ටිකක් දැම්මා. ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගත්තා. ගොඩක් සැර කන්න කැමති නැති කෙනෙක් නම් ටිකක් දාගන්න. ඊට පස්සේ ඉතින් මම ලිප ඕෆ් කරලා තමයි මේ ලීස් කපාගත්තු ටික දැම්මේ. ඒක නැත්තම් ලීස් ටික ගොඩක් තැඹිලා වැඩි වෙනවනේ. අර පොඩ්ඩක් බාගෙට වගේ තැඹුණාට පස්සේ හරිම රසයි. එහෙනම් අපි යමු දැන් වගේ පිටිමෝලිය හරි ගිහින් තියෙන්නේ. අපි යමු එහෙනම් එළවලු රොටි ටික හදාගන්න. ඉතින් ඔයාලා ඉතින් පිටිගුරු ටික අර කඩලා දාගද්දි මේ පොඩ්ඩක් තෙල් ටිකක් ගාලා භාජනයක් තියාගන්න ඒකට දාන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පිටිගුරු ටික අරගෙන මෙහෙම ඔයාලා මේ තුනී කරගන්න ලෑල්ලටත් මොකට හරි තෙල් ටිකක් ගා ගන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට හදලා කරි එක පුරවගෙන මේක නවන විදිය ගැන වැඩි හිතන්න යන්න එපා. ඒක හදද්දී හරි ගස්ස ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම එළවලු රොටි ටික පිරවුම දාලා හදාගත්තේ. අතන මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. වැඩි වේදමකුත් නැහැ ඉතින්. ගෙදර තියෙන දේවල් වලින්ම හදාගන්න පුළුවන්. කඩෙන් අර සල්ලි දීලා ගෙනත් කනවට වැඩිය. ඉතින් මෙහෙම හදාගෙන කනකොට අපිට සෞඛ්‍යයටත් හොඳයි. ඉතින් මේ විදිහට තමයි මගේ එළවලු රොටි ටික දෙපැත්ත දාලා පොඩ මදර සාමාන්‍ය ගින්දරෙන් හොඳට තඹ ගන්න දෙපැත්ත හොඳට පුච්ච ගන්න. ඊට පස්සේ ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් මගේ එළවලු රොටි ටික හරි ගිහින් තින්නේ. අර නවම් පාරවල් ටිකත් හරියට පොඩ්ඩක් චුට්ටක් පුච්ච ගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේක හදලා රස බලලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතුණා නම් ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න. ඉතින් මේ විදිහට තමයි මගේ එළවලු රොටි ටික ආවේ. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට මාව අහගෙන හිටියට. අමතක කරන්න එපා වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම හදලා බලලා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.